අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Android app එකක් භාවිතා කරලා තවත් ෆෝන් එකක විස්තර හොරෙන් බලන්නේ කොහොමද කියලා. ලයික් එකක් දාලා ෂෙයා පාරකුත් දාගෙනම අපි යන් වීඩියෝ එකට. මේ app එක තමයි AirDroid කියන්නේ. මේ app එක අපිට තව වෙන ෆෝන් එකකට දාලා ඒ ෆෝන් එකේ messages, gallery, කැමරාව, ෆයිල් මැනේජර් එක සහ තව ගොඩක් දේවල් access කරන්න පුළුවන්. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. ඔයා මේ හොර වැඩේ කරන්න හිතන් ඉන්න ෆෝන් එකට නැත්තම් ඔයා හැක් කරන්න හිතන් ඉන්න ෆෝන් එකට තමයි මේ app එක install කරන්න ඕනෙත්තේ. app එකට අවශ්‍ය access දීලා ඔයා app එක ඇතුළට ගියාට පස්සේ ඔයාට මෙතනින් sign up වෙන්නත් පුළුවන් නැත්තම් මෙතනින් skip කරලා ගිහින් main interface එකට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ යටින්ම me කියලා option එකක්. ඊට පස්සේ ඔයා ඒකට ගිහින් ඔයා මේ වැඩේට පාවිච්චි කරන්න හිතන් ඉන්න Google account එක භාවිතා කරලා මෙතන sign in වෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන ඔයාට පේනව නේද security and remote features කියලා option එකක්. මේකට ගිහින් ඔයාට access කරන්න අවශ්‍ය වෙන දේවල් ටික මෙතනින් on කරගන්න. දැන් ඔයාට මේ app එකෙන් අයින් වෙලා ඕනිනම් app එක hide කරලා දාන්නත් පුළුවන්. දැන් කරන්න තියෙන්නේ ඔයාගේ original phone එක අරන් Google එකට ගිහින් AirDroid web කියන search කරලා උඩින් මෙන AirDroid web කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වගේ Gmail address එකක් ඉල්ලනවා. ඔයා මෙතන ගහන්න ඕනේ ඔයා අනිත් phone එකේ AirDroid app එකට login උනේ Gmail එක. ඒක මෙතන ගහලා sign in වුණාම මෙතන මේ වම් පැත්තේ තියෙන දේවල් access කරන්න පුළුවන්. ඔයා AirDroid app එක install කරපු phone එකේ තියෙන messages, gallery, contact, camera, file manager එක විතරක් නෙමෙයි ඒ ෆෝන් එකේ ස්ක්‍රීන් එක පවා ඔයාගේ ෆෝන් එකට මේ වෙබ් එක හරහා ගන්න පුළුවන්. මේ වම් පැත්තේ තියෙන අයිකන් භාවිතා කරලා තමයි ඔයාට මන් මේ කියපු දේවල් කරන්න පුළුවන්. නමුත් කැමරා වගේ දේවල් වලට නම් ඔයාට මේකේ Pro mode එක buy කරන්න වෙනවා. ඉතින් ඔයත් මේ සිස්ටම් එක try කරලා බලන්න. හැබැයි වැරදි දේවල් වලට නම් පාවිච්චි කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. තවත් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් හමු වෙමු. මතක ඇතුව page එක follow කරලා තියාගන්න.